වන්නේ. ආනල් රොනි කෝල්මන් වගේ අය ගහපු ෂෙඩියුල් ගැහුවොත් මොකද වෙන්නේ අපිට? ඔතනදී මුලින්ම ඔයා හිතන්න ඕනේ ඔයාගේ ෆිසිකල් ස්ටේජ් එක. ඔය දෙන්නගෙම ෆිසිකල් ස්ටේජ් එක සමාන නම් එයා ගහපු ෂෙඩියුල් එක ඔයාට ගැලපෙනවා. මොකද ඒ වගේ කෙනෙක් ගහන ෂෙඩියුල් එකක් එයාගේ ඇඟට විතරක් ගැලපෙන්න තමයි හදලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ඔලිම්පියාඩ් ලිෆ්ටර්ස්ලා. එතකොට ඒගොල්ලන්ගේ මෙටබොලිසම් එකට ඊට පස්සේ ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් ලෙවල් එකට ඒගොල්ලන්ගේ රිකවරි එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි එයා ගන්න කෑම, එයා ගන්න ඖෂධ, එයා ගන්න ස්ටීරොයිඩ් ඒවත් ඔයා පාවිච්චි කරනවා නම් විතරයි එයා කහන ෂෙඩියුල් එක ඔයාට ගැලපෙන්නේ. ගොඩක් වෙලාවට මිස්ටර් ඔලිම්පියා නැගපු අය ඒගොල්ලන්ගේ අද වර්තමාන ඇඟ මේන්ටේන් කරන්න තමයි ෂෙඩියුල් එක ගහන්නේ. එතකොට ඒ මේන්ටේන් කරන්න ගහන ෂෙඩියුල් එක ඔයා ගැහුවොත් එතකොට ඔයාගේ ඇඟ මේන්ටේන් වෙනවද? ඒකත් තව හිතන්න ඕනේ දෙයක්. ඒක නිසා හොඳම දේ තමයි ඔයාගේ ඇඟට ගැළපෙන ෂෙඩියුල් එකක් ඔයා පාවිච්චි කරන්න. අරයා දවස් 2යි සෙල්ලම් කරන්නේ සතියට, අරයා දවස් 3යි සෙල්ලම් කරන්නේ, අරයා සතියට එක දවසයි ලෙග්ස් ගහන්නේ, අරයා මාසෙට එක දවසයි ලෙග්ස් ගහන්නේ. ඒක ඔයාට ගැළපෙන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර සෙල්ලම් කරපු අය. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ ඔය කියන ගොඩක් අය ඉතර ලොකු කාර්යයක් සෙල්ලම් කරපු අය නෙමෙයිනේ. සමහරක අවුරුදු 2යි අවුරුදු 3යි ඒ වගේ එක. එතකොට ඒ ලොකු කාලයක් සෙල්ලම් කරපු කෙනාගේ ඇඟ හොඳට සීසන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට ඇඟ පදම් වෙලා තියෙන්නේ. එතකොට ඔයාට කොහොමද ඒ වගේ ඇඩ්වාන්ස් ෂෙඩියුල් එකක් එහෙමත් නැත්නම් මේන්ටේන් ෂෙඩියුල් එකක් ඔයාට ගැලපෙන්නේ නැහැ. ඒකින්ද ෂෙඩියුල් එකක් ඔයාට තෝරගන්නවා නම් හරි කෝච් කෙනෙක්ගෙන් හරි උපදෙස් ගන්න. එතකොට ඔයාගේ ගමන වරදින්න නැතුව සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්.